හායි යාළුවනේ, ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අද මම ආප්ප හදන්න තමයි යන්නේ. ඉතින් මම ඒකට ගෙදරම හාල් පෙඟෙන්න දාලා පිටි කොටා ගත්තා. දැන් මම ඊස්ටුයි සීනි මද රස්නේ වතුරට චුට්ටක් දාලා මේක පිපෙන්න තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ වගේ පෙන ඇවිත් තියෙන්නේ මේක හොඳට පිපුණාම. ඉතින් පරණ ඊස්ට් එකක් නම් මේ වගේ පිපෙන්නේ නැහැ. අලුත් එකක් නම් ඉතින් ඔයාලට කෙලින්ම පිටියකට එකතු කරගන්නත් පුළුවන්. අපේ ඊස්ට් එක ගෙනහලා ගොඩක් කල නම් අපිට පුළුවන් ටෙස්ට් කරලා බලන්නත් එක්ක මේ විදිහට පිපෙන්න තියන්න. දැන් මම උකු පොල් කිරි දාලා මගේ ආප්ප මිශ්‍රණය හොඳින් අනාගත්තා. ඊට පස්සේ දැන් මේ පෙන්නන්නේ ඔයාලට පැය දෙකකට විතර පස්සේ මේක හොඳට පෙන ඇවිල්ලා දැන් පිපිලා තියෙන්නේ. මේ වෙලාවේ තමයි මම ලුණු එකතු කරේ. දැන් මම ඒක චුට්ටක් පැත්තකින් තියලා බිත්තරයක් මේ විදිහට ලුණු ගම්මිරිස් දාලා ඒක චුට්ටක් මික්ස් කරලා පැත්තකින් තියාගන්නවා. මොකද මට බිත්තර ආප්පයක් හදන්නත් ඕනකම තියෙනවා. ඒක අර ආප්ප හදන අතරතුරේදී මේක ලෑස්ති කරගන්න ගියොත් වෙලා යනවනේ. ඒක නිසා මම මේ විදිහට කලින්ම ලෑස්ති කරලා තියෙනවා. දැන් මේ වගේ ආප්ප තාච්චියේ තෙල් ගන්න කපු රෙද්දකට පොල් රොඩු චුට්ටක් දාලා මේ විදිහට හදාගත්තා. දැන් ඉතින් අපි ආප්ප හදමු. ඉතින් ඔයාලටත් ආප්ප කන්න හිතුනොත් මේ වගේ ගෙදර හදන්න try කරලා බලන්න. ලේසියට කඩෙන් ගිහිල්ලා කන්නේ නැතුව. ඉතින් අපි කවුරුත් දන්නවනේ කඩවල ඒවා හදන විදිහ. ඉතින් ඒ වගේ නැතුව අපිට රසට පිරිසිදුවට මේක හදාගන්න පුළුවන් ගෙදරම හරිම ලේසියෙන්. ඇත්තටම ආප්ප හදන්න ගොඩක් අමාරු නැහැ. දැන් ඉතින් ඔයාලට හිතේ ආප්ප හදන්න අමාරු නැහැ. හැබැයි ඉතින් ගැලවෙන්න ඕනේ කියලා. ඉතින් ඔව් හරියට තාච්චිය පදම් කරගත්තේ නැත්නම් ගැලවෙන්නේ නැහැ තමයි. ඉතින් ඒකට කරන්න වැඩක් තියෙනවා. තාච්චිය පදම් කරගන්න එකත් එච්චර අමාරු නැහැ. YouTube එකේ වීඩියෝ තියෙනවා ඕන තරම් තාච්චිය පදම් කරගන්න විදිහ. ඉතින් ඔයාලට පුළුවන් ඒකක් බලලා මේ වගේ තාච්චියක් අරගෙන ඇවිල්ලා පදම් කරගෙන ආප්ප හදන්න. ඉතින් ඒක විතරයි අමාරු වැඩකට තියෙන්නේ. ඊට පස්සේ හිතුන වෙලාවට ආප්ප හදාගෙන කන්න පුළුවන්. ඉඳලා හිටලා හරි අපි අපේ ගෙදර අයට මේ වගේ වෙනස් කෑමක් හදලා රස බලන්න දෙන්න ඕන. ඉතින් ඒකෙන් එයාලටයි අපිටයි සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම අපේ පවුලේ සමගිය එකමුතුකම ඒවත් වැඩි වෙනවා. ආදරෙත් වැඩි වෙනවා. ඉතින් නිතරම වගේ සතුටින් ඉන්න නම් මේ වගේ දේවල් try කරලා බලන්න ඕන. මං ඉතින් අත්දැකීමෙන්මයි කියන්නේ. ඔන්න ඔයාට පුළුවන් තරහ වෙලා ඉන්න හස්බන්ඩ්ට, ඒ වගේම ටිකක් දුකෙන් අමනාපෙන් වගේ ඉන්නව නම් චූටි දූට පුතාට, ඔයාලගේ අම්මටයි තාත්තටයි ඕන කෙනෙකුට මේ වගේ දෙයක් හදලා දීලා යාළු කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාලා try කරලා බලන්නකෝ. දැන් ඉතින් මම බිත්තර ආප්ප දෙකක් හදාගන්න තමයි යන්නේ. අපේ ගෙදර බිත්තර ආප්ප කන්නේ මම විතරයි. අනිත් අය කන්නේ නැහැ. ඒක නිසා මට ඉතින් දෙකක් ප්‍රමාණවත්. දැන් මම කලින් ලෑස්ති කරගත්ත බිත්තරේ දාලා මේ විදිහට ආප්පේ වටේටම යවනවා. ඊට පස්සේ ආයෙත් චුට්ටකින් එරලා බලලා මේ වගේ තැම්බිලා නැති ටිකත් වටේටම යවනවා. මම මේ විදිහට තමයි බිත්තර ආප්ප හදන්නේ. සමහර අය නම් බාගෙට තැම්බුනහමත් ආසයි. හැබැයි මම ආස හොඳටම තැම්බිලා කන්න. මෙන්න මේ විදිහට. බලන්න ලස්සනට තියෙනවා. මම තව බිත්තර ආප්පයක් හදනවා. ඔයාලා බිත්තර ආප්ප හදනකොට ආප්පේ මැද වැඩි තියන්න එපා. එහෙම වුණොත් ආප්පේ යට කර වෙලා බිත්තරේ තැම්බෙන්නේ නැතුව යනවා. බිත්තර ආප්ප හදනකොට ගින්දර කලින්ට වඩා චුට්ටක් අඩු කරගන්න ඕනේ. දැන් ඔන්න ඒකත් හරි. මේ විදිහට හදපුවන් ලේසි. කලින් බිත්තරේ ලෑස්ති කරගෙන නැත්තම් මේකටම බිත්තරේ කඩලා දාලා ලුණු ගම්මිරිස් දානකොට ටිකක් වෙලත් යනවනේ.
දැන් මේ අන්තිම ආප්ප ටික තමයි හදන්නේ. ඔන්න ඉතින් ආප්ප හදන්න ගිහිල්ලා ලිපටත් මිශ්‍රණයෙන් චුට්ටක් වැටුණා. ඒක ගණන් ගන්න එපා. හරි දැන් මම ආප්ප ටික හදාගෙන ඉවරයි. මේ තියෙන්නේ ඉතින් මං හදාගත්ත ආප්ප ටික. හරිම ලස්සනට තියෙනවා. ඒ වගේම මාර සුවඳයි. කඩේ ඒවා වගේ නෙවෙයි. ගෙදර හදනකොට මුළු ගේම සුවඳයි. එහෙනම් ඉතින් මම වීඩියෝ එක එන්ඩ් කරනවා. ආයෙ අලුත් වීඩියෝ එකක් ඉක්මනටම අරගෙන එන්නම්.